කුමන රාජ්‍යයක වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන්මල් කඩවන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නට සැරසෙන මොහොතේ පවා ඇන්ජලෝ මැතිව්ස් ඉස්මතු කරෙත් මේ කාරණාව. නමුත් මේ ටෙස්ට් ක්‍රිකට් සම්ප්‍රදාය දෙදරා යන අන්දමේ තීරණයක් ක්‍රිකට් මුල්පුටු ගන්න සැරසෙන බව ක්‍රීඩා මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හැර අනෙකුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා ජාතීන් සඳහා දින 4ක ටෙස්ට් තරඟ අනුමත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැරසෙන බවයි වාර්තා වෙන්නේ. මෙසේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, නව සීලන්තය, පොදේශය හා දකුණු අප්‍රිකාව වැනි ලෝක ශූර දැවැන්ත ක්‍රිකට් සංස්කෘතියකට හිමිකම් කියන රටවල් කුඩා රාජ්‍යයන් යයි කියා ක්‍රිකට් මහපුටුවට ආදා පටන්ම උඩම්මාගේ සැලකිලි කරන ජේෂා කියන්නේ එයාගේ ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට හා එංගලන්තය කියන පතාක ක්‍රිකට් රාජ්‍ය තුනට විතරක් සුපුරුදු පරිදි තව දුරටත් සාම්ප්‍රදායික 5 දින ටෙස්ට් ක්‍රිකට් තරඟ කිසිදු ප්‍රශ්නයක් නැතුව ක්‍රීඩා කළ හැකි බව. 30 වසරකට ආසන්න කාලයක් සදා පරාජිතයන් වූ දකුණු අප්‍රිකානුවන්ට සිය කුරුදුල් ICC කුසලානය හිමි කර දෙමින් පසුගියදා ක්‍රිකට් ලොව රන් දෙවල වූ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිම වුණු 2023-25 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ පැවති සාකච්ඡා අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේෂා මෙවැනි තීරණයකට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු කුඩා ජාතීන්ට වැඩි ටෙස්ට් තරඟ ගණනක් ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි කටයුතු සැලැස්වීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගත් බවයි. ඇත්තටම මෙහි එක් කරුණක් නම් සත්‍ය වන්නේ මැතිව්ස් පවා චෝදනා කළේ එංගලන්තය වැනි ලොකු ජාතීන් වසරකට 5 දින ටෙස්ට් තරඟ 5ක පමණ තරඟාවලි 2-3ක් ඇතුළුව ටෙස්ට් තරඟ 15ක් පමණ ක්‍රීඩා කරද්දී ලංකාවට පසුගිය වසරවල හිමි වුණේ වසරකටම ටෙස්ට් තරඟ 4ක් 5ක් විතරයි. නමුත් මේ ගැටලුවට හරියනම පිළිතුර මේ දැයි යම් පරස්පරතාවයක් තියෙනවා. කොහොම වුණත් ඔහු සඳහන් කළේ මෙම තීරණය පසුගියදා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟයෙන් ඇරඹුණු 2025-27 මේ ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේදී ක්‍රියාත්මක නොවන අතර එය 2027-29 ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ සිට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බවයි. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.